ජේසුස් පිහිටයි 2025 ශුද්ධාත්ම මංගල මහෝත්සවයේ පෙරමග සූදානම් වල තුන්වන පෙරමග සූදානමටයි අද දවසේ අපි සහභාගී වෙන්නට යන්නේ. අද දවසේ තේමාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම් කරුවානෝය. ඊයේ දවසේ අපි භාවනා කළා අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරය කරනකොටගෙන ලැබුණු මිදීම ගැලවීම පිළිබඳව. ශ්‍රී රුධිරයේ බලය ගැන අපි ඊයේ දවසේ භාවනා කළා. ඊයේ දවසේ අපිට කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් ලැබෙන ගැලවීම විශ්වාස කරන්නට. ඒ ගැලවීමේ බලය අයිති කරගන්නට. ඔබට පුළුවන් වුණාද ඊයේ දවසේ ශ්‍රී රුධිරයේ බලයට විවෘත වන්නට? ශ්‍රී රුධිරයෙන් ලැබෙන ගැලවීමේ බලය අයිති කරගන්නට විශ්වාස කරන්නට ඊයේ දවසේ ඔබට පුළුවන්කම තිබුණාද? අපි මොහොතක් කල්පනා කරලා බලන්නට ඕනේ. ඒ වගේම අපිට මතක් කළා මේ ශ්‍රී රුධිරයේ බලය අත්දකින්නට අපිට ලැබිලා තියෙන මහඟු සක්‍රමේන්තුව දිව්‍ය සප්සාද වහන්සේ, දිව්‍ය පූජාව සහ දිව්‍ය සප්සාද වහන්සේ ලබා ගැනීම තුලින් ඒ ශ්‍රී රුධිරයේ බලය ක්‍රිස්තුස් වහන්සේ අපේ වෙනුවෙන් වගුරවන උන්වහන්සේගේ රුධිරය ඒ තුලින් අපිට ගලාගෙන එන ප්‍රේමය අත්දකින්නට ඊයේ දවසේ ඔබට අවස්ථාවක් තිබුණාද? ඒ ගැන ඔබ තුල අවදිවීමක් ඇති වුණාද? මේක හරි වැදගත්. ඒකට මේ ශ්‍රී රුධිරයේ බලය අත්දකින්නට අපිට ලැබිලා තියෙන මේ මහඟු සක්‍රමේන්තුව ක්‍රිස්තුස් වහන්සේගේ යාගය සිදුවෙන දිව්‍ය පූජාවට සහභාගී වීම ඒ තුලින් අපිට ගලාගෙන එන ප්‍රේමය. අද දවසේ අපගේ භාවනාවට යොමු වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපිට දුන්නු ගැලවීම. උන්වහන්සේ අපගේ ගැලවුම් කරුවාණන් බව. හේබ්‍රෝරුන්ගේ ලිපියේ 9 වෙනි පරිච්ඡේදයේ 26 28 වගන්ති වල සඳහන් වෙනවා. ඔවුන් වහන්සේ තමන්ව පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සදහටම එක් වරක් ප්‍රකාශ වූසේක. පස්සේ 28 වෙනි පදයේ සඳහන් වෙනවා බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුස් වහන්සේ දිවි පිදූසේක. පාපය දුරු කරන්නට, පාපෙන් අපව ගලවා ගන්නට, පාපය දුරු කරන්නට, පාපෙන් අපව ගලවා ගන්නට ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. උන්වහන්සේ අපි වෙනුවෙන් දිවි පිදුවා. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ එකම වරක් අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා අපිව පාපයෙන් ගලව ගන්නට. ඇයි උන්වහන්සේ අපිව පාපයෙන් ගලව ගන්නට ජීවිතේ පූජා කළේ? සුදු පෞලතුමා රෝමරුන්ගේ ලිපියේ 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයා පාපයට වහලෙක් බව ලෞකික වූ මම පාපයට වහල් වී සිටිමි. පෞලතුමා කියනවා මනුෂ්‍යයා පාපයට වහල් වෙලා ඉන්නේ. එතකොට පෞලතුමා කියනවා මගේ මනස තුල තියෙනවා පාපයට මාව යොමු කරන බලවේගයක්. මා තුල මගේ මිනිස් ගතිය තුල කිසි යහපතක් නැහැ කියලා පෞලතුමා කියනවා. පෞලතුමා එක මොහොතක හඬගා මොරගහනවා 24 වෙනි පදය. අනේ මාවැනි කාලකන්ණි මිනිහෙක්, මේ පාපිෂ්ඨ වහල්කමින් මාව ගලවන්නේ කවුද? අනේ මාවැනි කාලකන්ණි මිනිහෙක්, මේ මරණීය ශරීරයෙන් මාව මුදන්නේ කවුද? මේ වහල්කමින් මාව ගලවන්නේ කවුද? මට මිදීම දෙන්නේ කවුද? පෞලතුමා ඒ සුභාරංචිය ප්‍රකාශ කරනවා රෝම 7:25. දෙවියන් වහන්සේට ස්තුති වේවා, දෙවියන් වහන්සේට ස්තුති වේවා. ක්‍රිස්තුස් වහන්සේ තමයි මාව පාපයෙන් ගලවගන්නේ. ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ මාව පාපයෙන් ගලවනවා. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. කොටින් කියතොත් මනසින් මා දේව ආඥාව පිළිගනිතත් මිනිස් ගතිය අනුව මා යටත්ව සිටින්නේ පාප ආඥාවටය. ඒ පාප ආඥාවට වහල් වී සිටි මිනිසාව පාප ආඥාවෙන් මුදාගත්තේ අපගේ ස්වාමියාණන් වන, අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නිසා සුදු පේදුරුතුමා 1 පේදුරු 1 වෙනි පරිච්ඡේදයේ 18 19 වෙනි
වගන්තිවල පේදුතුමාගේ ලිපියේ සඳහන් කරනවා ඔබ මුදනු ලැබුවේ කැලලක්වත් පළුද්දක්වත් නැති පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනා ලේ කරණ කොටගෙන බව. අපිව ගලව ගන්නට ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපිව ගලවගත්ත බව. ප්‍රේමන්තයනි, පාවුලතුමා මේ සුභාරංචිය අපිව සුභාරංචිය ගැඹුරට අපිව අවදි කරමින් 2 කොරින්ති 5:21 සුදු බයිබලයේ 2 කොරින්ති 5:21 2 කොරින්ති 5:21 2 කොරින්ති 5:21 සුදු පාවුලතුමා සඳහන් කරනවා දෙවියන් වහන්සේ පාපය නොදත් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සමවීමට සැලසූසේක. එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වන පිණිසය. එතකොට මෙන්න අපිව මුදා ගන්නට ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය පාපී බව හා සම වුණා කියලා. දෙවියන් වහන්සේ පාපය නොදත් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සමවීමට සැලසූසේක. නමුත් මේ පාපී බව හා සම වුණා කියන දේ මුල් බයිබලයේ මුල් පිටපත්වල සඳහන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ පාපයක් වුණා කියලා. පාපී බව හා සම වුණා කියන අදහසට වඩා උන්වහන්සේ පාපයක් වුණා. උන්වහන්සේ සම්පූර්ණයෙන් පාපයට ඇතුළු වුණා. පාපයට සම වුණා කියන අදහසට වඩා මේ පාපයක් නොදත් පාපයක් නොකළ ක්‍රිස්තුස් වහන්සේ පාපයට ඇතුළු වුණා. පාපයක් වුණා. එතන අපිට කුරුස ගස දිහා බලද්දි පේන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මුළු කුරුස ගමන පුරාම විඳපු දුක වේදනාව දිහා බලද්දි පේන්නේ උන්වහන්සේ කුරුසේ එල්ලී මොකක්ද කළේ? මුළු මිනිස් සංහතියේ පාපය උන්වහන්සේගේ ශරීරයෙන් උන්වහන්සේ උසුලගත්තා. මොකටද උන්වහන්සේ කුරුස ගස්සේ අපේ පාපය උසුලගත්තේ? 2 කොරින්ති 5:21 දෙවෙනි කොටසේ කියනවා. ඇයි එසේ කළේ? දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වන පිණිස. මොකක්ද දෙවියන්ගේ ධර්මිෂ්ඨකම? දේව සබදතාවය, දේව පුත්‍ර භාවයට අපි ඔසවන්න උන්වහන්සේ අපේ පාපයක් වුණා. ඒ කුරුස ගස දිහා බලද්දී අපිට පේන්නේ උන්වහන්සේගේ මේ කටු ඔටුන්න, කුරුසේ එල්ලී විඳින වේදනාව, ශරීරයේ තුවාල වෙලා නින්දාව, අවමානය, උන්වහන්සේ කුරුස ගස මත අපේ පාපය උසුලාගෙන සිටියා. මොකටද? අපිව දේව සබදතාවයට ඔසවන්නට. එසා ප්‍රේමන්තයනි, කුරුස ගස පාපේ ගැඹුරුතම විපාකය අපිට පෙන්නුම් කරනවා. කුරුස ගස, කුරුසේ වේදනාව, නින්දාව, අවමානය, අපකීර්තිය, අනිත් පැත්තෙන් ශාරීරික උන්වහන්සේ විඳි වේදනාව, කටු ඔටුන්න, කසපහර වලින් තැලීම, ගුටි බැට, කුරුසිය ඇන ගැසීම, මේ ඔක්කොම පාපේ විපාකයේ ලකුණු. මේ සියල්ල පාපේ විපාකේ වේදනාව, පාපේ භයානකකම, පාපේ දරුණුකම. උන්වහන්සේ අපේ පාපය කරටගෙන, අපේ පාපය දරාගෙන ඉන්න උන්වහන්සේ මේ පාපේ වේදනාව, පාපේ විපාකයයි උන්වහන්සේ විඳින්නේ. පාපේ භයානකකමයි උන්වහන්සේ අත්දැක්කේ. ඒක තමයි මාංශගත වීම කියලා කියන්නේ. උන්වහන්සේ දේව අම්මා තුලින් මේ ලෝකෙට ඉපදුනා කියන එකේ අදහස මොකක්ද? උන්වහන්සේ මාංශගත වුණා. මොකක්ද මාංශගත වුණා කියන්නේ? උන්වහන්සේ පාපයට ඇතුළු වුණා. සම්මාංශගත වීමේ අභිරහස අනාවරණයක්. දෙවියන් වහන්සේ මිනිසෙක් වුණා, මාංශගත වුණා, පාපයට ඇතුළු වුණා. මොකටද? දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අපිව පංගුකාර කරන්න. දෙවියන් වහන්සේ අභිප්‍රාය කළ ගැලවීම මිනිසයාට සලසා දීම සඳහා උන්වහන්සේ මාංශගත වුණා. ඒක තමයි මිනිසෙක් වුණා කියන එකේ අර්ථය. ඒ නිසා ප්‍රේමන්තයනි, මෙතන තියෙන මූලික සත්‍යතාවය ක්‍රිස්තුස් කිසිම පාපයක් නොකර පාපේ විපාක සියල්ලටම මුහුණ දුන්නා. උන්වහන්සේ කිසිම පාපයක් කරලා තිබුණේ නැහැ. මොකද උන්වහන්සේ මුළු මිනිස් සංහතියේ පාපය තමන් කරපිටට අරගෙන උන්වහන්සේ පාපයක් වුණා. පාපයක් වෙලා උන්වහන්සේ පාපය කරට ගත්තා. අපි වෙනුවෙන් වන්දි ගෙව්වා. උන්වහන්සේ අපේ පාපය කරට අරගෙන උන්වහන්සේ අපි වෙනුවෙන් වන්දි ගෙව්වා. මේ ගැන ලස්සනට
යෙසාය අධිවස්පසාදිවරයා දුක් විඳින සේවකයා පිළිබඳව යෙසාය 53 4-5 වගන්තිවල සඳහන් කරනවා. අපි කියමු යෙසාය 53 4-5. එබැවින් එතුමානන් ඉසිලුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම් යයි අපට සිතුනේය. දෙවිතුමන් දුන් පහරයයි අපට හැඟුණේය. බලන්න. එබැවින් එතුමානන් ඉසිලුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේ ක්‍රිස්තුස් වහන්සේට පෙර, ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පැමිණෙන්නට පෙර, වැඩම කරන්නට පෙර මේ යෙසාය දිවස්පසාදිවරයා කියපු දිවස් වාක්‍ය බලන්න ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව. එබැවින් එතුමානන් ඉසිලුවේ අපේ දුකය, දරාගත්තේ අපේ පීඩාය. මේවා දඬුවම්යයි අපට සිතුනේය. කුරුස ගහේදී උන්වහන්සේ විඳි වේදනාව, උන්වහන්සේ දරාගත්ත පීඩාව, දෙවිතුමන් දුන් පහරයයි අපට හැඟුණේය. එහෙත් එතුමානන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. මෙන්න සුභාරංචිය, එතුමන්ලා දඬුවමින් අපට සාමදානය ලැබී ඇත. එතුමන් ලැබූ පහර වලින් අපිට සුවය ලැබී ඇත. ප්‍රේමවන්තයනි, අපි මේක විශ්වාස කරන්න ඕනේ, අයිති කරගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේ පාපය කුරුසය මත උසුලගත්තා, දරාගත්තා. එතකොට ඒ උන්වහන්සේ උසුලගත්තේ, දරාගත්තේ අපේ පාපයයි. එතකොට අපේ පාපය කුරුසය මත උන්වහන්සේ දරාගෙන, උසුලගෙන උන්වහන්සේ ඒ මුළු දුක් ප්‍රාප්තිය පුරාම පාස්කු අභිරහස් තුළ උන්වහන්සේ ඒ පාපේ විපාකයට උන්වහන්සේ වන්දි ගෙව්වා. අපි වෙනුවෙන් අපිට පාපයට නියමිත දඬුවම උන්වහන්සේ අපි වෙනුවෙන් බාර අරගෙන, අපි වෙනුවෙන් ඒ දඬුවම විඳලා උන්වහන්සේ අපව පාපේ විපාකෙනොත් නිදහස් කළා. පාපේ විපාකේනොත් අපිව නිදහස් කළා. ඒක නිසා අපි කියන්නේ උන්වහන්සේ අපගේ ගැලවුම්කාරයාණෝ. උන්වහන්සේ අපගේ ගැලවුම්කාරයාණෝ. නිසා බලන්න මේ යෙසාය දිවස්පසාදිවරයා කියනවා, එහෙත් එතුමානන් තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසාය. එතුමන් දරාගත්තේ අපේ පීඩාවල්. එතුමන් පහර ලැබුවේ අපේ අපරාධ නිසා, පොඩි කරනු ලැබුවේ අපේ එතුමන්ලා දඬුවමින් අපිට සාමදානය ලැබිලා. මෙන්න සුභාරංචිය, එතුමන් ලැබූ පහර වලින් අපිට සුවය ලැබිලා. උන්වහන්සේ පාපේ විපාකයත් අපි වෙනුවෙන් දරාගෙන ජීවිතේ පූජා කරලා උන්වහන්සේ අපිට ගැලවීමත් මිදීමත් දානය කළා. ඒකයි කියන්නේ එතුමන් ලැබූ පහර වලින් අපිට සමාදානය ලැබියද. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ සුභාරංචි අපි අයිති කරගන්නට ඕනේ. මේ සුභාරංචි අපි විශ්වාස කරන්නට ඕනේ. එහෙනම් මේ සුභාරංචිය විශ්වාස කරන කෙනෙක් හැටියට අපේ ප්‍රතිචාරය මොකක්ද? ප්‍රශංසා කිරීමයි, ස්තුති කිරීමයි. උන්වහන්සේ වගුරුවනු ලැබූ උන්වහන්සේගේ ශ්‍රී රුධිරයේ කරන කොටගෙන දේව වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපිට මිදීම සහ පව්කමාව ලැබී තිබෙනවා. පවුලතුමා එපේසවරුන්ගේ ලිපියේ සඳහන් කරනවා, ක්‍රිස්තුස් වහන්සේ වගුරුවනු ලැබූ උන්වහන්සේගේ යාගික රුධිරය කරන කොටගෙන දෙවනසගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට බලන්න ඒ වචනවල ලස්සන ගැඹුර වරප්‍රසාද නිදාණය සම්පතේ ප්‍රකාරයට අපිට උරුම වී තිබෙන මිදීම අපිට මිදීම අයිති. අපිට අයිති වහල්කම නෙමෙයි, අපිට අයිති ජරාපත් වීම නෙමෙයි, මිදීමත් පව්කමාවත් අපිට අයිති. එහෙනම් අපේ ප්‍රතිචාරය මේ වගේ සුභාරංචියක් අත්දකින අපේ ප්‍රතිචාරය ස්තුති කිරීමයි, ප්‍රශංසා කිරීමයි. දෙවියන් වහන්සේට ස්තුති කිරීමයි, ප්‍රශංසා කිරීමයි. ඒ පිළිබඳව ඉතාමත් අලංකාරව රෝම වරුන්ගේ ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ 23 22 වගන්තිවල සඳහන් වෙනවා. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත්ව සිටිති. අපිට කියන්න පුළුවන් ඉවත්ව සිටියා. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත්ව සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් වහන්සේ අත්කර දුන් ගැලවීම කරන කොටගෙන සියල්ලෝම නොමිලේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති. ඒ වනාහි 22 වෙනි පදය. ඒ වනාහි ජේසු ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන
අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුනු ලැබීමේ මාර්ගය වේ. මෙන්න ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් කවුද ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නේ? උන්වහන්සේ අපි වෙනුවෙන් මාංශගත වුණා. දෙවියන් වහන්සේ මිනිස්සෙක් වුණා. මේ මිනිස්සෙක් වුණු ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ මාංශගත වුණා. මාංශගත වෙලා මිනිස්සෙක් කියලා පාපයක් වුණා. මගේ පාපය වැළඳගත්තා. මගේ පාපය කරට ගත්තා. කුරුසිය මත මගේ පාපය උසුලගෙන මං වෙනුවෙන් කටු ඔටුන්න කස පහරවල් කුරුසිය එල්ලිලා උන්වහන්සේ වන්දි ගෙවලා පාපේ විපාකයෙන් මාව නිදහස් කළා. අපි මේක අදහනවාද? මෙන්න ක්‍රිස්තුස් වහන්සේ කරේ ඇදහිල්ල කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුනු ලැබීමේ මාර්ගය මොකක්ද? ධර්මිෂ්ඨකම. දෙවියන් වහන්සේගේ පුත්‍ර, මම දෙවියන් වහන්සේගේ පුතෙක්, මම දෙවියන් වහන්සේගේ දුවෙක්, මම දෙවියන් වහන්සේ මගේ තාත්තා. ඒ ගැඹුරු සම්බන්ධතාවයට ඇතුළු වීමේ මාර්ගය මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේ කරේ ඇදහිල්ලයි. නිසා ප්‍රේමවන්තයනි, අපි අපේ පුත්‍රභාවයට ඇතුළු වුණොත් එතකොට මේ මහා සුභාරංචි ඉදිරිපිට අපිට තේරෙනවා අපිට මේ මහා සුභාරංචියට ඇතුල් වෙන්න බලපාන ප්‍රධාන බාධක මොකද? පාපය භයානකයි. පාපයේ ගතිය තමයි පාපය ගලාගෙන යනවා. පාපය එකතැනක නතර වෙන දෙයක් නෙමෙයි. තාත්තා කෙනෙක්ගේ පාපය දරුවන්ට බලපානවා. අම්මා කෙනෙක්ගේ පාපය දරුවන්ට බලපානවා. සමහරට ආච්චිගේ සීයාගේ පාපය දරුමුරුමුරන්ට බලපානවා. පාපය ගලාගෙන යන දෙයක්. පාපේක තැන නතර වෙන දෙයක් නෙමෙයි. පාපේ භයානකකම තියෙන්නේ එතනයි. මම පව් කිරීම මට විතරක් බලපානවා කියලා මට කියන්න බෑ. රටේ නායකයන්ගේ පාපය රටේ ජනතාවට බලපානවා. නායකයෝ අයුක්තියෙන් අසාධාරණයෙන් කටයුතු කරද්දී හොරකම, වංචාව, දූෂණය සමාජයේ රට පාලනය කරන නායකයෝ තුලින් රජකම් කරද්දී ජනතාවට මේ පාපය ගලාගෙන එනවා. ඒ වගේම සංඝයේ වැඩිමහල්ලන්ගේ පාපය දේව ජනතාවට බලපානවා. පාපය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යනවා. පාපය අපිව වහල් කරනවා. අපේ සැබෑ නිදහස අපිට නැති කරනවා. මෙන්න මේ පාපේ භයානකකම, පාපේ විෂමතාවයෙන් හා පාපේ විපාකවලින් ක්‍රිස්තුස් වහන්සේගේ යාගික රුධිරයෙන් අපිට මිදීමත් පව්කමාවත් උන්වහන්සේ දානය කළා. අන්න ඕක තමයි සුභාරංචිය. එතකොට ඒ උන්වහන්සේගේ එතුමන් ලැබූ පහර වලින්, එතුමන් ලැබූ දඬුවම් වලින් අපිට ලැබුණු සුවය අයිති කරගන්නට මෙන්න අපිට කැඳවීමක්. ඒතර එක පැත්තකින් පාපේ භයානකකම, එහෙනම් අනිත් පැත්තේ මේ සුභාරංචිය. ඒතර මේ සුභාරංචියට ඇතුළු වෙන්න අපිට ලැබිලා තියෙන ගැඹුරුම යතුර තමයි මනස්ථාපනය. හැරීම. අපේ පාපේ එක පැත්තකින් අපි පාපේ භයානකකම දැකලා උන්වහන්සේ අපිට දුන්නු ගැලවීම, කුරුස ගස තුලින් උන්වහන්සේ අපිට දුන්නු ගැලවීම, උන්වහන්සේ අපේ ගැලවුම්කාරයා. නම් මේ පාපේ භයානකකම, පාපේ ගලාගෙන යනවා. මම කරන පාපය මගේ දරුවන්ට බලපානවා, සමාජයට බලපානවා, දේව ජනතාවට බලපානවා. අපිට කැඳවනවා මනස්ථාපනය වෙන්න. නිසා ඒ හැරෙන්න අපිට සභාව දීලා තියෙන ලොකුම තෑග්ග, සුදෝ සභාව අපිට දීලා තියෙන සක්‍රමේන්තුව, පාපොච්චාරණය, සමගි සම්දානය. අපේ පාපේ භයානකකම දැකලා සිත ඉරාගෙන පාපොච්චාරණය කරමින් දෙවියන් වහන්සේත් එක්ක සමගි වෙන්නට මෙන්න අපිට භාග්‍යයක් ලැබිලා තිබෙනවා. ප්‍රේමවන්තනි, එක පැත්තකින් මේ මහා සුභාරංචිය විශ්වාස කරමින් ක්‍රිස්තුස් වහන්සේව අදහන ප්‍රමාණයට අපිට මේ ගැලවීම අයිති කරගන්නට පුළුවන්. ඒතකොට මේ ගැලවීම අයිති කරගන්න අපිට ලැබිලා තියෙන ලොකු තෑග්ගක් පාපොච්චාරණ සක්‍රමේන්තුව. ඒ නිසා අපි හෙට දවස පුරා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අපිට ගැලවීම උරුම වී ඇත කියන වචනය අපි දවස පුරා මුමුණමු. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අපිට ගැලවීම උරුම වී ඇත. නිසා කුරුසපාමුල අත්දැකීම ගමන් කරමින් යේසුගේ ශ්‍රී රුධිරේ පවිත්‍රතාවය, ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කාරයා කියන අත්දැකීම තුළ සිටීමෙන් දවස පුරා මුමුණන්න ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අපිට ගැලවීම උරුම වී ඇත. අනිත් පැත්තෙන් පුබුදු ගියංක 376 අයිති කරගනිමි මට දුන් ත්‍යාගය ඔබ වහන්සේගේ. දවස පුරා මේ වචනේ මුමුණන්න, ඒ ගීතිකාව මෙනෙහි කරන්න. අයිති කරගනිමි මට දුන් ත්‍යාගය ඔබ වහන්සේගේ. ඔබ වහන්සේ කුරුසියේ දිවි පිදීම තුලින් ඔබ වහන්සේ මගේ ගැලවුම්කාරයා වෙලා මට මේ මහා ගැලවීමත් මිදීමත් දීලා තිබෙනවා. ඒ ගැලවීමත් මිදීමත් දීලා තියෙනවා. ඒ ගැලවීම අපි අයිති කරගන්න ඕනේ. ඒ ලැබුණු වරප්‍රසාද සම්පතේ ප්‍රකාර ලැබලා දෙන ගැලවීමත් මිදීමත් විශ්වාස කරන්න ඕනේ. අපි මේ ගැලවීම මිදීම විශ්වාස කරන තරමට අපිට කැඳවීමක් තියෙනවා. අපේ පාපයට මනස්ථාපනය වෙමින්, පසුතැවිලි වෙමින්, සමගි සම්දානයේ සක්‍රමේන්තුව ලබා ගැනීමෙන් ඒ තව තවත් ඒ ගැලවීමට විවෘත වෙන්නට. ඒ නිසා අපි
එක පැත්තකින් උන්වහන්සේට ස්තුති කියමු අපිට ලැබිලා තියෙන මේ ගැලවීම ගැන, අපිට ලැබිලා තියෙන මේ මිදීම ගැන, උන්වහන්සේ කෙරේ ඇදහිල්ල කරනකොට අපිට ලැබෙන ගැලවීම ගැන. අනිත් පැත්තෙන් දවස පුරා ඒ ගැලවීම අයිති කරගනිමින් ඒ ගැලවීම භුක්ති විඳින්නට අපි බලය ඉල්ලලා අපි යාඥා කරමු. සියලු දෙනාට ජෙසුස් ඔබ වහන්සේගේ ගැල